ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්යාම යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනා ගන්න ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාවට නැංවීම සඳහා පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්යාම යටතේ මූල්‍ය සහාය ලබා දීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කළ තිබුණා. යෝජිත පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්යාම තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති 10ක් හඳුනාගෙන තියෙනවා. ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් ලබා දීමට නියමිත ඇමරිකන් ඩොලර් මිලියන 10ක අපකර පහසුකමක් සහ ලෝක බැංකුව ඇමරිකන් ඩොලර් මිලියන 40ක් ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකන් ඩොලර් මිලියන 30ක් ආයෝජන කරන්න සැලසුම් කරලා තියෙනවා. යනුව ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව විසින් එක්ව පිරිනමනු ලබන පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්යාම යටතේ යෝජිත ග්‍රිඩ් උපපොළ සංවර්ධනය කිරීම පිණිස ඩොලර් මිලියන 60ක ආයෝජන පැකේජයක් ලබා ගැනීමට සහ ඩොලර් මිලියන 10ක ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් අනුග්‍රහය ලබා දෙන අවධානයෙන් සුරක්ෂිත කිරීමේ අපකර පහසුකම් ලබා ගැනීමට අදාළව ඉදිරි පියවර සඳහා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වනවා. Daily Reports TV